පැණි කොමඩු නියමයි පැණි රසයි කෑවොත් බඩේ ලස්සන වෙනවා මේව කාපුවෝ මේ කාලා බලන්න කවුරු ආසයිත තමයි කනකොට චූටි මල්ලිගේ පත්තක්ක වගාවේ කොමුඩු චූටි මල්ලිගේ පත්තක්ක වගාව කාපුවම සුදු වෙනවා කාලා බලන්න කළු කට්ටිය සුදු වෙනවා මේ කොණ්ඩේ ඇදෙනවා කොණ්ඩේ ඇදෙනවා අම්මේ ඔසෑත් කියපලෝ ඔසෑත් ආසිත කියන කන්නක බලන්න මුළු ලංකාවම පත්තක්ක ඉල්ලනවා අපි දාලා දෙන වගාව දැක්කොත් කෑවොත් අන්න කාපු ගමන් බඩේ එන්න මේ බෙල්ලේල වගාව බලන්න එන්න කාලා බලන්න නවරහක් නැහැ කියන්නේ ඔනේ යාළුවනේ කොමඩු කපන විදිය අපේ බාලා අයියා බලමු අම්මා කොහමේ රස මේ පැණි වගේ ඕ කොහමේ ආසිතද කෑ ඔසෑත් නේ ඔය ජන අසංක මල්ලි නම් පොඩ්ඩක් ලැජ්ජයි පැටියෝ කන්නේ මේ පේන අර රටේ කට්ටිය බලනවනේ ඒක යනම පොඩ්ඩක් ලැජ්ජ බයක් තියෙන පොඩ්ඩක් ඒකයි ඒ හැටියයිගේ කන්න අර මේ පොඩ්ඩක් ඒ වුණාට ආපු වෙලේ ඉඳලා කොමඩු විතරයි කෑවේ මේ ජොග්ගුත් හදාගෙනනේ වතුර බොන්න සකුන්තලාගේ දොනානේ කොහමේ සිව්වන්ති කියලා බලන්න කියන්න බලන්න මාම කොහමද මාම පැණි කොමඩු නියමයි කතරගම සුදු වැනිකේ කන්න තව සුදු වෙනවා හොඳේ මැනිකේද මගේ බැනි කනවනේ කොමඩු කන්න බඩු හොඳයි සම්මන්නාවේ බඩු කෑවොත් බඩේ තුන් කාලක් හැට උදේලිය කෑව රසයිද කොහමේ කොමඩු තාත්තේ කොමඩු හොඳයි පැණිම පැණි එහෙමයි කටවට ඇලෙනවා ඇල්ලෙනවනේ ඔව් ඔය තේල් දාලා එඩෙමෙනේ හිටවේ නෑ ඒක එන්න අපේ ගාව තියෙන හොඳ කොමඩු තියෙනවා අන්න අසංක කෙලින්නේ ආපු වෙලේ ඉඳන් පත්තක් කවයි අරද කටවලි වෙරකට චච්චේ ගෝබා ඔය බලන්නකෝ ඔය ඉස්සරහා ඉන්න ඔක්කොමලා අපේ වැඩෝ ඉන්නේ අතින් ගියපා කටින් නැත්නම් බා පුගෙන් ඇව කියන්නේ මේ එන්නේ ඔක්කොම වැඩෝ එන්නේ මේ පැණි කොමඩු කාලා පුක ඇලවිලා උදේ ආපු වෙලේ ඉඳලා කෑම විතරයි හොඳේ කොමඩු කෑම විතරයි ඇයි හැමදාම නෑනේ මොකද්ද කරන්නේ තියෙන හැටියටනේ හා අනේ යාළුවනේ කොමඩු කෑල්ල කපපු විදිය දැක්කනේ ඔයාලා කොහමද කොමඩු කන්නේ ආන්න කපලා මේ අයියා තමයි මාළු කූර අයියා පිටින් කටු පිටින්ම කන්නේ මෙයා තමයි බාලේ අයියා කතරගම තම්මැන්නාවේ මකමා නැලේ නෑ අන්නේ මොකද්ද කිව්වේ වේලක මොකද්ද කිව්වේ අන්න බලන්න අසංක මල්ලි කන විදිය අන්න අරක තමයි පැටිය යාළුවනේ මෙන්න කොමඩු කන විදිය මේ ලස්සනට පිළිවෙලට අසංක මල්ලි කන්නේ ඔන්න ඔහම ආන්න දැක්කයි ලස්සනට කන දැක්කයි පිළිවෙලට ලුණු ටිකක් දාගෙන ලුණු සීනි ටිකක් එහා පැත්තෙන් දාගෙන අන්න ලස්සනට බලන්න ඒ සූටු පඩන්නේ